Hi guys. ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් හමු වුණ මම කුමාර Sound and Light online shop එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. solar light සහ ඒත් එක්කම pastel light සම්බන්ධව තමයි මේ දෙවෙනි වීඩියෝ එක මේ ගේන්නේ. බලපු නැති අය වෙනුවෙන් තමයි මේක ගේන්නේ ඔයාලා වෙනුවෙන්. ඒත් එක්ක මගේ channel එක තාම subscribe කරේ නැති අය ඉන්නවනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒත් එක්කම තාත්තට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට order දාන අය ඉන්නවනම් අනිවාර්යෙන් මගේ channel එකේ දාලා තියෙනවා WhatsApp number එක. ඒකට message එකක් දාන්න. සමහර අවස්ථාවලට කෝල් ගන්න බැරි වෙනවා. ඉතින් මැසේජ් එකක් දාලා ඔයාලගේ ඕඩර් එක දාගන්න. එහෙනම් වැඩි විස්තර කතා කරන්න අපි වීඩියෝ එකට බලමු. මොනවද ආපු අයිටම් ටික මොනවද මිල කොහොමද කියලා අපි දැන් කතා කරමු. රයිට් මෙන්න තියෙනවා සෝලර් ලයිට් එක සහ ඊටම පැසල් ලයිට් එක. ගිය පාර වීඩියෝ එකෙත් මම විනාඩි 20 ගානක වගේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ පාර අලුතින් ස්ටොක් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පාර මෙන්න මේ ආපු සෝලර් ලයිට් එක වෝට් 500 මේකේ බැකට් එකක් වෙනම ඔයාලට ගන්න පුළුවන් මෙටල් එන්නේ යකඩ. ඒක සෑහෙන මිල අඩු වෙලා තියෙනවා ඒකෙත්. ඒත් එකම මෙන්න මේ පැසල් ලයිට් ටික මම ගිය පාරකින් ඔන් කරලා පෙන්නුවේ නැහැ. මේ පාර ඔයාලට කිහිපයක් මම ඒක ඔන් කරලා පෙන්නන්නම් කොහොමද ඒවා එළිය තියෙන්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම් අපි බලමු වෝට් 10 මෙන්න මේ තියෙන පැසල් ලයිට් එක කොහොමද කියලා. මේක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 600 වෙන මේ වෝට් 10 පැසල් ලයිට් එක. ඔයාලට එළියට ගෙදරට ඕනම දෙයකට සුපිරිම එළියක් තියෙනවා මෙන්න මේ වෝට් 10 පැසල් ලයිට් එක. රුපියල් 600යි. කඩේවත් ඔයාලට ඒ ගන්න බන්න හිතන්නේ ගන්න පුළුවන් කියලා. එතකොට වෝට් 20 එක තියෙනවා ඔයාලට 750යි වෙන්නේ වෝට් 20 මෙන්න මේ පැසල් ලයිට් එක. මේවා හැම එකම බැකට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන විදිහට මේවා සවි කර ගන්න පුළුවන් ඕනම තැනකට බය නැතුව. ඔයාලා මිලදී අරගෙන බලන්න කොහොමද මේවායේ තියෙන එළිය කොහොමද කියලා එකක්. සුපිරිම එළියක් තියෙනවා. එතකොට මෙන්න තියෙනවා වෝට් 30 පැසල් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මම ඉක්මනට කියාගෙන යනවා. මේක ඔයාලට රුපියල් 900කට මිලදී ගන්න පුළුවන් මේ වෝට් 30 පැසල් ලයිට් එක. වෝට් 30 එක රුපියල් 900 වෙන්න ඕන. ඕඩර් දාගන්න කට්ටිය දාගන්න. මැසේජ් එකක් දාන්න මගේ WhatsApp නම්බර් එකට. ගොඩක් අය කෝල් කරලා අහන්න එපා. සමහර වෙලාවට ෆෝන් ආන්සර් කරන්න වෙන්නේ නැහැ. පුළුවන් වුණොත් තමයි ෆෝන් ආන්සර් කරන්න වෙන්නේ. එතකොට තියෙනවා මෙන්න වෝට් 50. වෝට් 50 ඕන කට්ටියට ඔයාලට රුපියල් සමා වෙන වෝට් 100ක 50 නෙවෙයි 100 මේක. මේක ඔයාලට මගෙන් 1200කට ගන්න පුළුවන්. 1200යි මේක වෙන්නේ. වෝට් 100 පැසල් ලයිට් එක. පේනවා ඇති සුපිරිම එළියක් තියෙනවා. මම ඔයාලට කීපයක්ම උන් කරලා පෙන්නන්නම් මේක අවසානයේ වීඩියෝ යන අතර වාරයේදී ඔයාලට කොහොමද එළිය තියෙන්නේ කියලා ඒ වගේ. එතකොට මෙන්න තියෙනවා වෝට් 150 පැසල් ලයිට් එක තමයි මේ තියෙන වෝට් 150 මේක 2700ක් එනවා. වෝට් 150 ඔයාලට පේනවා ඇති. මම එකක් කම්බොස් කරලා මේ තියලා තියෙන්නේ. උඩින් තියෙන වලට පේනවා ඇති. වෝට් 150 පැසල් ලයිට් එක තමයි තියෙන්නේ. ඒක ඔයාලට මගෙන් 2700කට මිලදී ගන්න පුළුවන්. කඩේවත් ගන්න බෑ මේ මිලට ඔයාලට. එකක් අන්දොස් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න තියෙනවා පැසල් ලයිට් එක වෝට් 150 සුපිරිම එළියක් තියෙනවා. ඔන්න ඕඩර් දාගන්න කට්ටිය මැසේජ් එකක් දාන්න 1700යි වෙන්නේ. එතකොට මේකෙත් වෙනම ඔයාලට බැකට් එකක් තියෙනවා. ඕනම තැනකට ලොකු ඉඩ ප්‍රමාණයකට ඔයාලට ඉඩකඩකට මේකෙන් එළියක් ගන්න පුළුවන් බය නැතුව. සුපිරිම එළියක් තියෙනවා මේ වෝට් 150 පැසල් ලයිට් එක. සාමාන්‍ය මේක අඩියක වගේ දිග ප්‍රමාණයක් තියෙනවා. පළල සාමාන්‍යයෙන් අඟල් 12ක වගේ පළලක් තියෙනවා. ඉතින් ඔන්න මැසේජ් එකක් දාන්න මට මාතර
දකුණු පළාතවට අය ඉන්නවා නම් ඔයාලට ගාල්ලෙන් පැත්තෙන් ඉන්නවා නම් වැලිගම හරහා ඇවිල්ලා උණක් ගන්න පුළුවන්. නැත්නම් ඉමදුවට ඇවිල්ලා බැල්ලානට ඇවිල්ලා ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයාලා එනවා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා WhatsApp නම්බර් එකට නම්බර ටිකක් දාලා තියෙනවා. ඒ දෙකට මැසේජ් එකක් දාලා ඉන්න. දෙනියාය පැත්තෙන් එනවා නම් ඔයාලට අකුඩැස්ස හරහා පරදුව පැත්තෙන් ඇවිල්ලා උණත් වැල්ලානට ඇවිල්ලා උණත් මිලදී ගන්න පුළුවන්. මාතරින් එනවා නම් තෙලිජ්ජිල පැත්තෙන් එන්න පුළුවන් ඔයාලට. එතකොට මෙන්න තියෙනවා වෝට් 200 පෑසල් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේක 1900යි වෙන්නේ. සමාන 1950යි. මේ පෑසල් ලයිට් එක වෝට් 200. එහෙනම් අපි බලමු දැන් සෝලර් ලයිට් එක විස්තර කොහොමද කියලා. එතකොට මෙන්න තියෙනවා වෝට් 100 සෝලර් ලයිට් එක තමයි තියෙන්නේ මේක. මේක ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන් 3600කට මෙන්න මේ සෝලර් ලයිට් එක. වෝට් 100 සෝලර් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේකේ මෝෂන් වෙනම තියෙනවා. රිමෝට් එකක් වෙනම තියෙනවා. මේකට හැබැයි බැකට් එකක් ඉන්නේ නැහැ ඔයාලට. ඒකට බැකට් එකක් වෙනම මිලදී ගන්න වෙනවා. එක්කෝ කැමති විදිහට ඔයාලට සකසා ගන්න පුළුවන්. ඉතින් මේකට ඉන්නේ රිමෝට් එකයි ඒ ටික තියෙනවා. මේකෙත් ඔයාලට ටයිම් ටික ඒ ටික සිලෙක්ට් කර ගන්න පුළුවන්. ෆොටෝ දා ගන්න පුළුවන්. ඉතින් 3600කට තමයි මේක ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන්. කරම්බිලට එහෙම සුපිරිම විසඳුමක් තමයි මේ සෝලර් ලයිට්. ගොඩක් අය දැන් පාවිච්චි කරනවා ලංකාවේ. එතකොට මෙන්න තියෙනවා වෝට් 200 සෝලර් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලට මගෙන් 4200කට මිලදී ගන්න පුළුවන් මේ සෝලර් ලයිට් එක. වෝට් 200. මේකෙත් බැකට් එකක් එන්නේ නැහැ. අර වගේම තමයි. එතකොට මේකේ ලයිට් දෙකක් වෙනවා. මම පහුගිය වීඩියෝවල මේ සම්බන්ධ විස්තර ගෙනල්ලා ඇති ඔයාලා බලන්න. සුපිරිම එළියක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේකත් අර විදිහම තමයි ඔයාලට මෝෂන් එක වෙනම තියෙනවා. සෙන්සර් තියෙනවා. ඔන් ඔෆ් කර ගැනීම හැකියාව තියෙන රිමෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට රුපියල් 4200කට මේ වෝට් 200ක මගෙන් මිලදී ගන්න පුළුවන්. 4200 වෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ සෝලර් ලයිට් එක ගන්න පුළුවන්. වෝට් මේක ඉන්නේ 400 වෝට් 400 සෝලර් ලයිට් එක තමයි තියෙන්නේ මේක. එතකොට මේක විශේෂත්වය තමයි මේකට එනවා බැකට් එකක්. ඔයාලට ඉතින් බැකට් වෙනම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට එනවා බැකට් එකක්. එතකොට රිමෝට් එකක් වෙනම තියෙනවා. සාමාන්‍ය මේක ඔයාලට පේනවා ඇති අඩි එකමාරක් වගේ දිග තියෙනවා. එතකොට ලයිට් 4ක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ සෝලර් ලයිට් එක මේක සෙන්සර් ඉන්නේ. ඔයාලට පේන සුපිරිම එළියක් තියෙනවා මේකේ. ඔයාලට ඔටෝ මූඩ් දාන්න පුළුවන්. එතකොට කළුවර වැටෙනකොට මේක ඔටෝම එළිය වැටෙනවා. එතකොට ඒ ඔප්ෂන් මේ රිමෝට් එක හරහා ඔයාලට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. සුපිරිම සෝලර් ලයිට් එකක්. කඩේවත් ඔයාලට මේ ගන්න බෑ. 3100යි වෙන්නේ මේ සෝලර් ලයිට් එක. ඔන්න ඉතින් ඕඩර් එකක් දාගන්න. එතකොට මෙන්න තියෙනවා වෝට් 500 සෝලර් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලට 3650කට ගන්න පුළුවන්. මෙන්න මේ සෝලර් ලයිට් එක. එතකොට මේකේ LED සාමාන්‍ය ලයිට් 5ක් අන්තර්ගත වෙලා තියෙනවා. මේකේ සෙන්සර් මූඩ් ඒත් එක මෝෂන් එක වෙනම ඔන් ඔෆ් කරගන්න රිමෝට් එකක් ඔයාලට හම්බ වෙනවා. වෙනම එක ගන්න පුළුවන්. එතකොට වෙනම ඇන සහ බැකට් එකට හයි කරගන්න ඇන ඔයාලට මේකට මේ ප්‍රොඩක්ට් එකට හම්බ වෙනවා. වෙනම ගන්න පුළුවන්. ඉතින් සුපිරිම එළියක් තියෙනවා. ඉතින් කරම්බිලට හොඳම විසඳුම තමයි මේක. එතකොට මේකේ බැකට් එකක් අර විදිහම තමයි ඒකටත් වෙනවම බැකට් එකක් එනවා. නැවතත් කියනවා මේක ඔයාලට 3000
650කට මේ වෝට් 500ක මගේ මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 2ක් වගේ දිග ප්‍රමාණයක් මේ සෝලර් ලයිට් එක තියෙන වෝට් 500ක. නෝඩ දාගන්න කට්ටිය රෝඩ දාගන්න දැම්ම. එතකොට මෙන්න තියෙනවා ඊළඟ සෝලර් ලයිට් එක තමයි මේ තියෙන්නේ වෝට් 400 සෝලර් ලයිට් එක ග්‍රීන් කලර් එකේ එක මේක පොඩ්ඩක් මිලයි. ඒනට සුපිරි එළියක් තියෙනවා. සාමාන්‍යයෙන් අඩි 3ක් වගේ මේක දිග ප්‍රමාණයක් තියෙනවා. මේකෙත් හැබැයි බැකට් එකක් එන්නේ නැහැ. ඔයාලට බැකට් එකක් මිලදී ගන්න වෙනවා වෙනම. මේකෙත් ලයිට් 4ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ලයිට් 4ක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට පේනවා ඇති ඔයාලට වෝට් 400 තමයි මේක තියෙන්නේ. මෝෂන් එකක් වෙනම තියෙනවා. ඔයාලට පේනවා ඇති. පේනවා ඇති ඔයාලට කොහොමද එළිය කියලා. හොඳ එළියක් තියෙනවා. සුපිරිම සෝලර් ලයිට් එකක් තමයි මේක. ඔන්න මිලදී ගන්න. සාමාන්‍යයෙන් අඩි 4කට ආසන්න ප්‍රමාණයක් මේකේ තියෙනවා. මේක දිග. මේක ඔයාලට මගෙන් නැවතත් කියන 6300කට මේ වෝට් 400 මිලදී ගන්න පුළුවන්. 6300යි වෙන්නේ. ඕඩර් දාගන්න කට්ටිය ඔන්න ඕඩර් එකක් දාගන්න. එතකොට මෙන්න තියෙනවා බැකට් එක තියෙන ග්‍රීන් කලර් එකකින් එන සෝලර් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලට ගොඩක් මඩුයි. මේක ඔයාලට මගෙන් 3550කට මිලදී ගන්න පුළුවන්. මේ බැකට් එක එන සෝලර් ලයිට් එක දෙකක් මම ඔයාලට අම්බොස් කරලා පෙන්නනවා කොහොමද කියලා. මම කියනවා මගේ channel එකත් එක්කම එක දිගට වීඩියෝ මම නරඹන අයට ගොඩක් ස්තුතියි. මොකද ඒක මතක් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ගොඩක් අය බලන් ඉන්නවා වීඩියෝ එකක් කොයි වෙලාවෙ මෙයා දානවද කියලා. සමහර අය මැසේජ් දාලා තිබුණ වීඩියෝ එකක් එන්නේ නැද්ද වඩු වෙන්නේ නැද්ද කියලා. ආපු ගමන් එයාලා කියනවා අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න කියලා. මෙන්න තියෙනවා බාණ්ඩේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට ඔයාලට වෙනවම මෙටල් බැකට් එකක් වෙනවා යකඩ. ඉතින් ඔයාලට වෙනම බැකට් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට මේ ප්‍රොඩක්ට් එකට එනවා. එතකොට සෙන්සර් එකක් මේක සෙන්සර් තියෙනවා. ඒක මෝෂන් එක වෙනම තියෙනවා. හොඳ එළියක් තියෙනවා පේනවා ඇති. ඕඩර් දාගන්න කට්ටිය ඔන්න දාගන්න දැම්ම. ඉතින් සෝලර් ලයිට් එක මෙච්චරයි තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ අතරතුර මම පැෂර් ලයිට් ටික ඔන් කරලා පෙන්නන්නම් කියලා. අපි බලමු දැන් ලයිට් දෙකක් තුනක් ඒකේ ඔන් කරලා කොහොමද එළියේ වායේ කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට ඔයාලට පුළුවන්. මම හදාගත්තේ මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙන්න මේ විදිහට මමත් මේ විදිහට පාවිච්චි කරනවා. එතකොට ඔයාලට ගොඩක් ලයිට් අපි සවි කරාට සාමාන්‍යයෙන් වැඩක් කරනකොට ගොඩක්ම එළියමදි. ඉතින් මේ වගේ පැෂර් ලයිට් එකක් වෝට් 10ක වගේ ලයිට් එකක් ඔයාලට මේ වගේ බැකට් එකකට හදාගෙන ඔයාලගේ වැඩ කටයුතු වලට නියමයි සුපිරිම එළියක් තියෙනවා. මොකද සෑහෙන පහසුයි වැඩක් කරගන්න. මොකද ගොඩක් අයට ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඔයාලට ඒ ආකාරයට මේ ආකාරයට හදාගෙන ඔයාලට කැමති විදියට මේ වගේ හරවා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ බැකට් එක නිසා ඉතින් පොඩි මේ එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට ගෙදරදී උනත් මේ විදියට හදාගන්න පුළුවන්. ඔන්න මේ ආකාරයට මේ වෝට් 10 පැෂර් ලයිට් එක තමයි මම මේ උපයෝගී කරගෙන තියෙන්නේ. මම ඔයාලට මේක දැන් ඔන් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. වෝට් 10 පැෂර් ලයිට් එක කොහොමද කියලා. පේනවා ඉතින් ඔයාලට කොහොමද එළියක් තියෙන සුපිරිම එළියක් තියෙන්නේ. ඉතින් ඔයාලගේ වැඩ කටයුතු වලට එහෙම කියාපු භාණ්ඩයක් තමයි මේ පේනවා ඇති. වෝට් 10 මෙච්චර එළියක් එනවනම් වෝට් 100 200 300ෙම සුපිරිම එළියක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. නැවත මම ඕෆ් කරලා පෙන්නන්නම් ඔයාලට.
මේ වෝට් 10 පෑසල් ලයිට් එක තමයි මේ එළිය තියෙන්නේ. ඉතින් ඔයාලට මේසයකට උනත් වැඩ කටයුතු කරගන්න ඕන ආකාරයට මෙන්න මේ වගේ හොඳට සුපිරිම පැහැදිලි එළියක් එනවා මෙන්න මේ වෝට් 10 පෑසල් ලයිට් එක. ඉතින් පොඩි ගානෑ වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට මේ ආකාරයට පුළුවන් හදාගෙන වැඩ කටයුතු ටික පහසු ආකාරයට කරගන්න. තව එකක් මම ලයිට් එකක් ඔයාලට පෑසල් ලයිට් එකක් සෙට් කරලා පෙන්නන්නම් කොහොමද එළිය තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ වෝට් 200 පෑසල් ලයිට් එක තමයි මේ තියෙන්නේ. මේක මම ඔන් කළා ඔයාලට කොහොමද කියලා පෙන්නන්නම්. දැනට මම ලයිට් එක මම ඕෆ් කරලා තියෙන්නේ. මේක ඔයාලට කරන්ට් එක ගහලා පෙන්නන්නම් කොහොමද කියලා මේකේ පවර්ෆුල් එක කොහොමද එළිය කොහොමද කියලා. එතන සුපිරිම එළියක් තියෙනවා ඔයාලට පේනවා ඇති. සුපිරිම එළියක් තියෙනවා මේ වෝට් 200 පෑසල් ලයිට් එක. ලොකු ඕපන් ඒරියා එකකට ඔයාලට ලොකු එළියක් ගන්න පුළුවන්. මේ වගේ ලොකු ඕපන් ඒරියා එකකට පේනවා ඇති කොහොමද කියලා. අපි ඊළඟට බලමු අනිත් පෑසල් ලයිට් එකත් ඔන් කළා කොහොමද කියලා. මේ තියෙන්නේ වෝට් 150 පෑසල් ලයිට් එක තමයි මේ තියෙන්නේ සුපිරි පෑසල් ලයිට් එක. අපි බලමු මේකත් ඔන් කළා කොහොමද මේක එළිය කියලා. මම දැනට ලයිට් එක ඕෆ් කරලා තියෙන්නේ මෙතන. අපි මේක ඔන් කරලා බලමු කොහොමද කියලා. පේනවා ඇති කොහොමද සුපිරිම එළියක් තියෙනවා. ගාඩන් එකට එහෙම දානවනම් සුපිරි එළියක් තියෙනවා පේනවා ඇති ඔයාලට. ලොකු ඒරියා එකකට ඔයාලට මේකෙන් එළිය ගන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් මම කැම් එක දුරස් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. එන්න පේනවා ඉතින් ඔයාලට කොහොමද කියලා. සෑහෙන එළියක් මේකෙන් එනවා. මේ වෝට් 150 පෑසල් ලයිට් එක. ඉතින් ඔන්න ඕඩර් දාගන්න කට්ටිය දාගන්න. මම ඉතින් මෙච්චරයි ඔයාලට පෑසල් ලයිට් ගැන ඔන් කරලා පෙන්නන්න. ඉතින් මගේ WhatsApp නම්බරේ දාලා තියෙනකට මැසේජ් එකක් දාන්න. එතකොට මට තව දෙයක් කියන්න අමතකුණා. මෙන්න මේ ටීවී බෑගට් එක තියෙනවා. මට ඒක වීඩියෝ අතරදී මම ඔයාලට ඉදිරිපත් කරන්න හිටියේ. ඒක අමතකුණා මට. එතකොට මේක ඔයාලට කඩේවත් ගන්න බැරි ගානට ගන්න පුළුවන්. 1200යි මෙම ටීවී බෑගට් එක වෙන්නේ. මම ඔයාලට අන්බොක්ස් කරලා පෙන්නන්න කොහොමද කියලා. සුපිරිම බෑගට් එකක් තමයි මේක මෙටල් ඉන්නේ. ඔයාලට මේක ඕන විදිහට රොටේට් කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ පේනවා ඉතින් ඔයාලට මෙතන ඇඩ්ජස්ට්මන්ට් එක මේ කරගෙන ඔයාලට ටීවී එක සෙට් කරගෙන ඔයාලට ඕන ආකාරයට මේක උඩට උනත් පල්ලෙහාට උනත් උස් පහත් කර ගැනීම හැකියාව මේ බෑගට් එකේ තියෙනවා. මේක රුපියල් 1200 කඩේ සාමාන්‍ය 2500යි 2000යි අතර මිලකට තමයි යන්නේ. ඕඩර් දාගන්න කට්ටිය ඔන්න මම දාගන්න. දැම්ම වැඩි ස්ටොක් එකක් නෑ. එතකොට මේකටම ඔයාලට වෙනම හાર્ඩ්වෙයාර් වලට ගිහිල්ලා අන ගන්න අවශ්‍ය නැහැ. මේක සවි කරගන්න ඔක්කොම එන ටිකයි. ඒත් එක්කම ටීවී එකට සවි කරගන්න ඕන නම් ඔයාලට වෙනම බෑගට් කෑලි 4ක් මේක වෙනම තියෙනවා. ඉන්න chance එක තියෙනවා ඕඩර් එකක් දාගන්න. එහෙනම් අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.